Hi guys, welcome to the vlog. Ita yana පාරතිකේ vlog part 2. ළමයි ඔයාලා මේ vlog එකේ part 1 එක බලලා නේද මේ part 2 එක බලන්න ආවේ. එහෙම නැත්නම් part 1 එක බලන්න මේ උඩ තියෙන link එක click කරලා ගිහිල්ලා. අපි VIP ගෙස්ලා ගාඩ් එකක් එක්ක යන්නේ. ගාඩ් එක ඉස්සරහ යනවා. හරි. කෝ ළමයි ඔයාලා යද්දී සද්ද නැතුව යන තරමට ඇඟට ගුණයි. ඒ කියන්නේ මියුසික්ස් දාගෙන කෑ ගගා hina වෙවි යන්න නම් කොහෙත්ම එපා. මොකද මෙහි තියෙනවා බඹරවත ඒවා විශ්සුනොත් ඔයාලා ඉවරටම ඉවරයි. ඒ කියන්නේ ඉතින් මං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ඔයාලට. ඔයාලා දැකලා යද්දී අපි යන හැම ට්‍රිප් එකකම වගේ බොයි කෙනෙක් යනවා. එයා හපුතලේ කෙනෙක් නිසා හැම තැනක්ම හැම දෙයක්ම වගේ ගොඩාක් දන්නවා. ඉතින් එයා අපිට පෙන්නුවා කඳු දෙකක් අතරමැදින් කානුවක් වගේ. ඒ කියන්නේ නිම්නයක් තියෙනවා. ඒකට කියන්නේ ගොම්මුල්ලිය කන්ද කිව්වා. එයා මේකට තවත් නමක් කිව්වා. ඔයාලා දන්නවනම් ඒකට කියන අනිත් නම කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න. මේ කන්දට ගොම්මුල්ලිය කන්ද කියන්නත් හේතුවක් තියෙනවා. ඒ තමයි මේ කන්ද ගොන්නෙකුගේ මොල්ලියේ ස්වරූපය ගන්න නිසා. මේ තියෙන්නේ ලංකැල්ල. මේක මීටර් 32ක් විතර උසකින් යුක්ත වෙනවා. නම් ඕනම ලස්සනයි. ඇත්තටම ලංකාවේ මේ වගේ තැනක් තියෙද කියලා මට හිතා ගන්න බෑ. ඒක ඕනම ලස්සනයි. අනිවාර්යෙන් ඔයාලත් ඇවිල්ලා බලන්න. දුම ලස්සනක් තියෙන්නේ. ඒක පාට දැක්කම ඕනම වව් ඒක. වව් වලටත් වඩා වව්. අන්න ළමයි ලංකැල්ලට තව පොඩ්ඩ තුර අපිට තියෙන්නේ. දැන් නම් හොඳටම මහන්සි වගේම හොඳටම බඩගිනි. සොඳුරු සීතලයාවේ ඔබට ලම්බී රහසේ උණුහුමේ හැමරකන්නේ කිලෝමීටර් 1ක් පමණ පයින්නාවට පස්සේ ඔයාලට ලංකැල්ල හම්බ වෙනවා. ලංකැල්ල කියන නම වැටුනේ ලංකාවේ දූපතේ හැඩවෙන කඳුළු බිඳුවට සමාන දිය ඇල්ලට පහළින් තියෙන පාෂාණ තටාකයේ හින්දා තමයි මේකට ලංකැල්ල කියන නම වැටලා තියෙන්නේ. ඔන්න එහෙනම් අදට මෙතනින් මගේ vlog එක ඉවරයි. මං හිතනවා ඔයාලා ගොඩාක් තොරතුරු මගේ vlog එකෙන් දැනගන්න ඇති කියලා. එහෙනම් අනිවාර්යෙන් මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මං අනිවාර්යෙන් ආයෙමත් ඉක්මනටම අලුත් vlog එකක් කරන් දෙන්නම්. bye.